සුබම සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් අදත් මගේ මේ වීඩියෝ එකට ගොඩාක් ආදරෙන්. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කිව්වනේ මම මගේ ගාඩන් එකට මල් විතරක් පිපෙන පැල ටිකක් එකතු කරගන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා කියලා. ඉතින් ඔන්න ටික ටික මගේ ගාඩන් එකට දැන් මල් විතරක් පිපෙන පැල මං එකතු කරගන්න ගමන් ඉන්නේ. මොකද ඉතින් එකපාර අපිට බෑනේ ගොඩාක් මල් පැල මිලදී ගන්න. ඉතින් ඔන්න මං එකතු කරගත්ත මල් පැල ටිකක් අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි ලෑස්ති. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ ඔය දකින්නේ මම මගේ කස්ටමර් කෙනෙක්ට එයා ඉල්ලුව විදිහට හදපු ඕඩර් එකක්. ওই විදිහට ස්ටෑන්ඩ් වල පෝච්චි තියලා ওই විදිහට ඕකිඩ් සහ ඇන්තූරියම් වර්ග දෙකම එයා ටෝනි කියලා කිව්වා එයාගේ ගෙදර ලස්සන කරගන්න, එයාගේ ගාඩන් එක ලස්සන කරගන්න. ඉතින් එයාගේ අදහසට අනුව හදපු මල් පැල ටිකක් තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඕන් දැන් ඔයාලා ඔය දකින්නේ මම මගේ ගාඩන් එකට අලුතෙන් එකතු කරගත්ත මල් පිපෙන පැල. මම පැල 4ක් මිලදී ගත්තා. ඒ පැල 4න් 3ක්ම හොඳට මල් පිපෙන පැල. ඉතින් හරිම ලස්සනයි. හරිම ලස්සන පැල ටිකක්. මම ගොඩාක් ආසාවෙන් එකතු කරගත්තේ මේ පැල ටික. මේ තියෙන්නේ අර වින්කා කියලා කියන්නේ. ඒ වින්කා කියන පැලේ හරිම චූටි කොළ සහ චූටි මල් පිපෙන මේ පැලයක්. මං ඒ ගත්ත දවසේම තමයි දැක්කේ මුලින්ම ඒ වගේ පැලයක්. අලුතෙන් ආපු එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ පැලෙත් මම මගේ ගාඩන් එකට එකතු කරගත්තා. ඉතින් ඔයගොල්ලෝ කලින් වීඩියෝ වල දකින්න ඇති මගේ මිදුල මේ හරිය කලින් උඳු පියලිය තිබුණා. ඉතින් මට හිතුණා අපේ බබාත් මිදුලේ දුවන නිසා මේ ඒ උඳු පියලිය අස්සේ සර්පය හැම හැංගිලා ඉතින් ඉන්නවනේ. ඒ නිසා ඒ ඔක්කොම උදුරු ගාලා අයින් කරලා මම සුද්ධ කරා මිදුල හොඳට. ඉතින් දැන් ඔය මං අර අලුතෙන් ගෙනාපු මල් පැල ටිකත් මිදුලේ ලස්සනට තියාගත්තා. ඔය ඔතන සුදු පාට මල් පිපිලා තියෙන පැලේ මේතන වර්ග 3ක් තියෙනවා. එකම වර්ගයේ පාට 3ක්. එකම වර්ගයෙන් පාට 3ක්. ඒ මල හරිම ලස්සනයි. මං ගොඩාක් ආසයි. ඉතින් ඔයාලා ඔය දකින්නේ මගේ රේන් ලිලි වැස්සත් එක්ක එයාගෙත් එක මලක් පිපිලා තියෙනවා. කලින් මේක තිබුණේ පෝච්චි එක. පොඩි පෝච්චි එක පඳුරක් විදිහට තිබුණේ. ඉතින් මට හිතුණා තැන් තැන් වල ඒ පඳුරෙන් අරගෙන තැන් තැන් වල හිටවන්න ඕන කියලා. මොකද එක දිගට මල් පිපිලා තියෙද්දි හරිම ලස්සනයිනේ. ඉතින් මං අරගෙන ආපු පැල ටිකක් ලොකු පෝච්චි වලට දාලා හිටව ගත්තා. බලන්නකො හරිම ලස්සනයි. මට මේ මල් තවානේ ඇන්ටි නම් කිව්වේ මේ පැලේ මේ ඔයාලා දකින්න සුදුයි රතුයි මල් පිපෙන පැලේ මාරම ලස්සනයි කිව්වා. පඳුර විදිහට හැදෙනවා කිව්වා. මේ ඒකේ වැල යන වර්ගිකුත් තියෙනවා කිව්වා. මම වැල යන වර්ගي ගත්තේ නෑ. පඳුර විදිහට හැදෙන එක ගත්තේ. ඉතින් ඔය දකින්නේ ඕගොල්ලෝ මගේ අන්නාසි පැලේ. ඉතින් ඒකෙත් පුංචි ගෙඩියක් හැදිලා තියෙනවා. ඉතින් මං හිතනවා අද මම මේ දාන වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මොනවා හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක තමයි මගේ සතුට. ඉතින් මං හරිම ආසයි ගොඩාක් වෙලාවට මේ මිදුල ලස්සන කරන්න, මල් හිටවන්න. එතකොට මිදුල වැඩ කරන්න තමයි මං ගොඩාක් ආස. ඉතින් ගේ ඇතුලේ වැඩ කරනවට වඩා මිදුල වැඩ කරන්න මං හරිම ආසයි. ඉතින් ඒකෙන් මගේ හිත ගොඩාක් නිවෙනවා. මං ආසාවෙන් කරන දෙයක් තමයි මිදුලේ මල් හිටවන එක, මිදුල අතු ගාන එක, ඒ වගේ දේවල්. ඉතින් පරිසරයත් එක්ක ඉන්නකොට කොහොමත් අපේ හිත නිවෙනවා, නිත් ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. ඉතින් ඒක ඇත්තටම හරිම ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ සබාදහමත් එක්ක ඉන්නවා කියන්නේ ඇත්තටම ඕන කෙනෙක්ගේ හිතක් නිවන්න පුළුවන් දෙයක් තමයි මේ සබාදහම. ඉතින් ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තමයි අපි සබාදහමත් එක්ක හිටියොත් අපිට අපේ ජීවිතේ අපි නොහිතන දේවල් අපිට කරදරයක් වෙන්න ගියත් මේ සබාදහමෙන් අපිව ආරක්ෂා කරනවා. අපි සබාදහමට
ආදරය කරන තරමටම සබාදහමත් අපිට ආදරය කරනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් දෙනෙක් මං හිතනවා මගේ කතාවට එකඟ වෙයි කියලා. ඉතින් මං ඔයාලට ආදරෙන් කියනවා සබාදහමත් එක්ක ඉන්න. ඉතින් සබාදහම විසින් අපිට ගොඩාක් දේවල් ළඟා කරලා දෙයි. කොහොමත් මම මගේ හිතට කරදරයක් දුකක් දැනුන වෙලාවට මම කරන්නේ මල් පැලයක් හිටවනවා. නැත්තම් මල් පැලයක් දිහා බලාගෙන හිටියත් ඒ ඇති. ඉතින් ඇත්තට මේක මගේ සැනසීම. ගොඩාක් අය එක එක දේවල් වලින් සැනසීම ලබනවනේ. ඉතින් එක එක දේවල් වලින් තමන්ගේ හිත නිවා ගන්නවා. ඉතින් ඒ වගේ මගේ ඉතින් එකම දේ මේ සබාදහමත් එක්ක ඉන්න එක, මගේ හිත නිවෙන එක. ඉතින් ඔයාලා මේ දකින්නේ මාරම ලස්සනයි අර වින්කා කියන එකේ. ඒකේ මීට වඩා ගොඩක් කොළ ලොකුයිනේ. මේක මේ ඔයාලට පේනවා ඇති මේ චූටි කොළ මේ ඒකේ මලත් හරි චූටි. ඒ උනට මල් ගොඩාක් හැදෙනවා. මේ පැලතවානේ ඇන්ටි ගාව තිබුණා මේකේ ගොඩාක් ලොකු පඳුර විදිහට හැදුන එකක්. ඒක එයා විකුණන්නේ නැහැ කිව්වා. මේ ওই පැලේ රුපියල් 350ක් තමයි උනේ පෝච්චියත් එක්කම. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මම ඔය මල් එහෙම හිටවලා මිදුල් අතු ගාලා ඔක්කොම කරලා ඉතින් ගිහිලා බලනවා උදේට නැගිට්ටාම එහෙම එයාලගේ සුව දුක්. ඇත්තටම ඒ වගේ සතුටක් මං හිතන්නේ වෙන දෙයකින් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හැමෝටම එහෙම නෑ. සමහර අය ඉන්නවනේ ඉතින් ඒ වගේ පුංචි දේවල් වලින් සතුට හොයන අය. ඉතින් මමත් ඒ වගේ එක්කෙනෙක්. ඉතින් මට තව ඕකිඩ් පැලයක් හම්බුණා මේ වර්ගේ. ඉතින් ඇත්තටම මම නම නම් දන්නේ නැහැ මොකද්ද වර්ගේ කියලා. ඉතින් ඒකත් මම හිතව ගන්නවා ලස්සනට මගේ මිදුලේ. අපි බලමුකෝ එයාගෙන් අපිට හම්බෙන මල මොකක් වගේ වෙයිද කියලා. මං හිතනවා ලස්සන මලක් දෙයි කියලා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක අද එකතු වෙලා හිටපුවාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. හැමදාම මගේ මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අදට මම ගිහින් එන්නම්.